සාදු සීල ජාතකයේ තියෙන්නේ එක දුවෙක් බඳින්න එනවා එක්කෙනෙක් ධනවත් එක්කෙනෙක් කුලවත් එක්කෙනෙක් ලස්සනයි එක්කෙනෙක් සිල්වත්. දැන් කාටද දුව දෙන්නේ කියන ප්‍රශ්නේ. ධනවත් එක්කෙනාටද ලස්සන එක්කෙනාටද කුලවත් එක්කෙනාද සිල්වත් එක්කෙනාටද කියලා. අවසානයේ අනුශාසනාව ලැබෙන්නේ අපේ බෝධිසත්වයන්ගෙන් සිල්වත් කෙනාට දෙන්න කියලා. අර ඔක්කොම හොඳයි තමයි. නමුත් පෞල් ජීවිතයක් සාර්ථක වෙන්නේ සිල්වත්කම මත. දුවේ පුතේ ඔයාලා අනාගතයේ දවසක විවාහ වෙලා දෙන්න දෙතැනක රස්සාවල් කරන්න වුණොත් ඔයාලා මහත්යගෙන් වෙන් වෙලා නෝනගෙන් වෙන් වෙලා ඉන්නේ නෝනගේ රූපේ විශ්වාස කළාද නෝනගේ රස්සාව විශ්වාස කළාද එහෙම නැත්නම් නෝනගේ උගත්කම විශ්වාස කළාද සීලේ විශ්වාස කළාද කිසිම බයක් සැකක් නැතුව නෝන ඕනක දුරක තියලා තියන්න පුළුවන් සීලේ විශ්වාස කළා. හැබැයි සමහර අය හිතනවා හොඳ ගෑන් ළමයි පිරිමි ළමයි මේ බණ අහන්න එන අය අතරත් ඉන්නවා කියලා. එහෙම කියන්නත් බෑ. මේ බණ අහන්න එන අය අතරිමුත් එක්කෙනෙක් ඉන්නවා බණ අහන්න කැමති අනිත් එක්කෙනා භාවනා කරන්න කැමති. ඔය දෙන්න යාළු වෙලා බැන්දොත් නෝනං හයියෙන් කැසට් එක දානවා මහත්ය භාවනා කරනවා. අවුලක්ද නැද්ද? අවුලක්. ඒ අවුල විසඳන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ඒතකොට තේරුම් ගන්න ඕන ධාතු ස්වභාවය ඒක තමයි අර සම සීලා සම සද්දා සම පඤ්ඤා කියන්නේ. ප්‍රඥාවෙන් තමයි ඒ අවුල විසඳන්නේ. ඒ නිසා දැන් ඒ උනාට කොල්ල කෙල්ල යාළු වෙද්දී සීලේ ප්‍රඥාවයි බලන්නේ කීයෙන් කී දෙනාද? බලන්නේ රූපේ. අවසානයේ පෞල් ජීවිතය අවුල් වෙන්නේම රූපේ නිසා. එක්කෝ බලන්නේ උගත්කම අවුල් වෙන්නේම උගත්කම නිසා. එක්කෝ ධනවත්කම බලනවා අවසානයේ අවුල් වෙන්නේම ධනවත්කම නිසා. ඉතින් ඒ නිසා සීලයයි ප්‍රඥාවයි තියෙන කෙනෙක් ලැබුණොත් ඒක පිනම තමයි. කරුමාන රූපයි තමන්ට ලැබෙන බිරිඳ ස්වාමියා ඒ තමන්ට දෛවයේ විසින් ලැබෙන ඉරණම බාර ගන්න එයාගේ හිත බැලන්ස් කරගන්න ප්‍රඥාව තියෙන්න ඕන. පෞල් කඩා ගන්න නැතුව ඊළඟට ජීවිතේ නසා ගන්න නැතුව